ලබා පැය 24න් රට පැන්න කංචිපාන රටටම කුඩු බෙදන්නේ මෙහෙමයි. කංචිපානගේ මත්ද්‍රව්‍ය ජාවාරමේ අලුත්ම හෙළිදරව්ව මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් හෙවත් කංචිපාන ඉම්රාන් රටම දන්නා චරිතයක්. ඒ ඔහු දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු නිසාය. මාකදුරේ මදුෂ්ට පසු මෙරට පාතාලය තුල සිටින දරුණු ගණයේ අපරාධකරුවෙකු ලෙස කංචිපාන ඉම්රාන් හැඳින්විය හැකිය. එලෙස හඳුන්වන කවුද මේ කංචිපාන? මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් උපදී හැදී වැඩුණේ මාලිගාවත්තේය. අගහිඟකම් වලින් පිරුණු පවුලක ඉපදුණු නිසා ඔහුගේ පාසල් ගමන අතරමඟදී කඩාකප්පල් වෙනවා. එලෙස පාසල් ජීවිතයට සමුදුන් ඔහු මාලිගාවත්ත ජුම්මා පල්ලිය අසල කැඳකඩයක් පවත්වාගෙන ගිය තම පියාගේ සහයට යනවා. අතරම කැඳකඩයේ සිටින මෙම තරුණයාව අසල්වැසියන් කංචිපාන යන අන්වර්ථ නාමයෙන් හැඳින්වීමට පටන් ගන්නවා. කංචිපාන යනු දමිළ වචනයකි. එහි සිංහල අර්ථය කැඳය. මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් කංචිපාන ඉම්රාන් වන්නේ එලෙසින්ය. එලෙස තම පියා සමග කැඳ විකුණමින් සිටින කංචිපාන ඉම්රාන් ප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් වන පාජි මාමස්මි මංජල් අක්‍රම් වැන්නන් ඇසුරු කිරීමට පටන් ගන්නවා. ටික කලක් ගත වෙද්දී කැඳ විකිණීම පසක දමා කංචිපාන ඔවුන්ගේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ වෙනවා. එලෙස සම්බන්ධ වීමෙන් පසු ඔහු අතහාමින් මුදල් හදල් ගැවසෙනවා. ඒ සමගම දුක්ඛිත ජීවිතයෙන් සමුගන්නා කංචිපාන සැපවත් ජීවිතයක් ගත කිරීමට පටන් ගන්නවා. එලෙස කාලයක් ගතවන විට මාලිගාවත්ත පාතාලය තුල ඔහු නමක් සාදා ගන්නවා. ඒ සමගම ඔහු මාලිගාවත්ත ප්‍රදේශයේම විසූ රිති රිතෝෂාව කසාද බඳිනවා. විවාහයෙන් පසු ඔහුට පිරිමි දරුවෙකු ලැබෙනවා. දරුවා ලැබුණු පසුත් කංචිපාන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල ක්‍රියාකාරකම් නතර කරේ නැහැ. එම නිසා ඔහුට ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි වලින් සහ ආරක්ෂක අංශ වලින් වෙනදාට වඩා තර්ජන එල්ල වුණා. එම නිසා කංචිපාන ඉම්රාන් හොර රහසේම ඩුබායි රාජ්‍ය වෙත පලා ගියා. එස කංචිපාන හොර රහසේම ඩුබායි රාජ්‍යයට පලා යන්නේ තර්ජනයක් ඇති වූ මදුස්ද එහි ගෙන්වා ගන්නා පොරොන්දුව පිටයි. එලෙස ඩුබායි පැනගත් කංචිපාන ඉම්රාන් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන ගියා. මාකදුරේ මදුෂ්ටද අවශ්‍ය වුණේ තම මිත්‍රා වෙත ගොස් එහි සිට හෙරොයින් ජාවාරම සහ මෙරට පාතාලය මෙහෙයවීමටයි. ඒ අනුව කංචිපාන මදුෂ්ටද ඩුබායි රාජ්‍ය වෙත ගෙන්වා ගන්නවා. එතැන් පටන් මෙරට පාතාලය මෙහෙයවමින් හෙරොයින් ජාවාරම ජයටම කරගෙන යන්නට මදුෂ්ට සහ කංචිපාන ඉම්රාන්ට හැකි වෙනවා. කලක් ගත වෙද්දී මාකදුරේ මදුෂ්ගේ දියණියගේ උපන්දිනය සාදයේදී අත්අඩංගුවටපත් කංචිපාන ඉම්රාන්වද මෙරටට පිටුවහල් කරනවා. එලෙස පිටුවහල් කළ පසු මෙම ප්‍රබල පාතාල නායක කංචිපානව මත්ද්‍රව්‍ය ජාවාරම පුද්ගල ඝාතන හා ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම යන චෝදනා රැසක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කරනවා. ඒ අනුව වසර 3කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටි කංචිපාන ඉම්රාන්ට ඇප ලැබෙනවා. ඒ 2022 වසරේදීය. එලෙස ඇප ලැබී පැය 24ක් ගතවන්නට මත්තෙන් ඔහු මෙරට සිට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ රාමේශ්වරම් වෙත පලා යනවා. ඒ බව ඉන්දිය ද හින්දු පුවත්පත පවා වාර්තා කළා. ඒ අනුව ඉන්දිය ආරක්ෂක අංශ පවා කංචිපාන ගැන අසගසාගෙන සිටියා. එහෙත් ඔහු ගැන කිසිදු තොරතුරක් සොයා ගැනීමට ඔහුට පවා නොහැකි වුණා. ඉන්දියාවේ රාමනාථපුරම් ප්‍රදේශයේ සැඟව සිටි කංචිපාන පසුව යුරෝපය බලා පැන ගොස් තිබුණා. අද අප ඉදිරිපත් කරන්නේ එලෙස පැන ගිය කංචිපාන ඉම්රාන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳ සුවිශේෂී හෙළිදරව්වකි. වර්තමානයේ කංචිපාන KPI නිෂ්පාදන හෙවත් කංචිපාන ඉම්රාන් නිෂ්පාදන සන්නාමයෙන් හෙරොයින් ජාවාරම සිදු කරගෙන යාම සඳහා සූදානම් වෙනවා. ඔහුගේ මෙම සන්නාමයෙන් යුතු හෙරොයින් කිලෝග්‍රෑම් 1 සිට 15 පැකේජ දක්වා ලබා ගන්න හැකියාවලින් සියලු කටයුතු සූදානම් කර තියෙනවලු. කංචිපාන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා පාකිස්තාන ජාවාරම්කරුවන් සමගද සම්බන්ධතා පවත්වාගෙන යනවා. ඔහුගේ මෙම ජාලය ක්‍රියාත්මක වන්නේ විදේශ රටවල සිටින මෙරට අපරාධකරුවන්ගේ සහයෝගය මතයි. එම ජාලයේ හාජි සලීම් ෆකීර් බායි පාකිස්තානයේ ලබා දුන් හෙරොයින් මෙරටට මුහුදු මාර්ගයෙන් එවීමට කටයුතු කරනවා. කළු සාගර, උනාකුරුවේ ශාන්ත, අහුන්ගල්ලේ ලොකු බබා, අහුන්ගල්ලේ පොඩි බබා, චිරාන්, රිමෝෂන්, කැලිස්ට යන සෙල්වින්ගේ පුතු හිටපු පාතාල
කල්ලි නායකකු වන රනාලේ සමයන්ගේ කල්ලියේ චමියා මෑත කාලිනව කතාබහට ලක් වූ දෙවුන්දර දෙහිබාලයේ මල්ලී යන අපරාධකරුවන් කංචිපානගේ අනුදැනුම මත මෙම ජාලයට සම්බන්ධ වී සිටිනවා. තවද රුසියාවේදී අත්අඩංගුවට පත් වුණ රොටුඹා මිලද මෙහි ප්‍රබල සමාජිකයෙක්. මෙම ජාලයට සම්බන්ධ ප්‍රධාන පෙළේ සියලුම දෙනා සිටින්නේ විදේශ රටවලයි. එම නිසා මෙරට ආරක්ෂක අංශවලට ඔවුන් අත්අඩංගුවට ගැනීම ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත. එමෙන්ම ඉහත නම් සඳහන් කළ මෙම ජාලයේ සිටින ජාවාරම්කරුවන් තම ගෝල බාලයින් ලවා ඉතා සූක්ෂම අයුරින් රට පුරාම කංචිපාන ඉම්රාන්ගේ සන්නාමයෙන් යුතු මත්ද්‍රව්‍ය බෙදා හැරීම සහ විකිණීමට සූදානම්ව සිටිනවා. ආරක්ෂක අංශ මේ සඳහා අවධානයෙන් නොසිටියහොත් වැඩිකල් නොගොස් ශ්‍රී ලංකාවද කුඩ්ඩන්ගෙන් පිරී රටක් වනු ඇත.